වීඩියෝ තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආශ්‍රයෙන් විභාගවලදී ඇසිය හැකි වැදගත් ප්‍රශ්න සහ ඒවට අදාළ මූලික කරුණු සරලව හා පැහැදිලිව සාකච්ඡා කරනු ලබනවා. වීඩියෝ අවසානයේ IMF පිළිබඳ සාරාංශ සටහනක් ඉදිරිපත් කරනු ලබනවා. රැඳී සිටින අප සමග. ප්‍රශ්නාංක 1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවීමට හේතු වූ ප්‍රධාන ගිවිසුම කුමක්ද? බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම. ප්‍රශ්නාංක 2. බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුමේ ප්‍රධාන අරමුණ කුමක්ද? දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක ආර්ථිකය ස්ථායී කිරීම. ප්‍රශ්නාංක 3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථාපිත වූයේ කුමන වසරේද? 1944 වර්ෂයේදී. ප්‍රශ්නාංක 4. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජික රටවල් සංඛ්‍යාව කොපමණද? 190යි. ප්‍රශ්නාංක 5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? වොෂින්ටන් DC, ඇමරිකා එක්සත් ජනපදය. ප්‍රශ්නාංක 6. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන අරමුණ කුමක්ද? ලෝක මූල්‍ය ස්ථායීතාවය පවත්වා ගැනීම හා ආර්ථික අර්බුදවලට මුදල් ආධාර දීම. ප්‍රශ්නාංක 7. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක වීම ආරම්භ කළ වසර කුමක්ද? 1945. ප්‍රශ්නාංක 8. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආරම්භක සමාජිකයින් සංඛ්‍යාව කොපමණද? 44යි. ප්‍රශ්නාංක 9. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල භාවිතා කරන විශේෂ මූල්‍ය ඒකකය කුමක්ද? SDR විශේෂ ගැනුම් හිමිකම. ප්‍රශ්නාංක 10. ශ්‍රී ලංකාව IMF සමාජිකත්වය ලබා ගත්තේ කුමන වසරේදීද? 1950 වර්ෂයේදී. ප්‍රශ්නාංක 11. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වර්තමාන කළමනාකරණ අධ්‍යක්ෂවරිය කවුද? ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා. ප්‍රශ්නාංක 12. ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස පත් වූයේ කුමන වසරේදීද? 2019 වර්ෂයේදී. ප්‍රශ්නාංක 13. IMF වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටිනා ජෝර්ජියේවා කුමන රටක ජාතිකයෙක්ද? බල්ගේරියාව. ප්‍රශ්නාංක 14. ශ්‍රී ලංකාව පළමු වරට IMF ණය පහසුකම ලබා ගත්තේ කුමන වසරේදීද? 1965 වර්ෂයේදී. ප්‍රශ්නාංක 15. 1965 වර්ෂයේ සිට අද දක්වා ශ්‍රී ලංකාව IMF සමග ඇති කරගෙන ඇති ණය ගිවිසුම් සංඛ්‍යාව කීයද? 16යි. ප්‍රශ්නාංක 16. IMF හි මෙරට ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී කවුද? එවන් පෙපා ජෝර්ජියෝ. ප්‍රශ්නාංක 17. IMF හි සියලු තීරණ සම්බන්ධයෙන් නිෂේධ බලයක් හිමි රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ප්‍රශ්නාංක 18. IMF ඉතිහාසයේ විශාලතම ණය මුදල ලබාගත් රට වනුයේ ආජන්ටිනාව. ප්‍රශ්නාංක 19. IMF ඉතිහාසයේ ලබා දුන් විශාලතම ණය මුදල කොපමණද? ඩොලර් බිලියන 57යි. ප්‍රශ්නාංක 20. IMF සංවිධානයට තම සමාජිකයන්ට ලබා දිය හැකි මුළු ණය මුදල කොපමණද? ඩොලර් ට්‍රිලියනයකි. ප්‍රශ්නාංක 21. IMF විසින් ශ්‍රී ලංකාවට පළමු වරට අනුමත කරන ලද ණය මුදල කොපමණද? SDR 30000යි. ප්‍රශ්නාංක 22. IMF විසින් ශ්‍රී ලංකාවට අවසන් වරට අනුමත කරන ලද ණය මුදල කොපමණද? ඩොලර් මිලියන 206යි. ප්‍රශ්නාංක 23. එම මුදල ලබා දෙන ලද්දේ කුමන හේතුවක් නිසාවෙන්ද?
දිට්වා සුළුකුණාටුව හේතුවෙන් හදිසි මූල්‍ය සහයක් ලෙස ක්ෂණික මූල්‍යකරණ පහසුකම යටතේ අනුමත කර ඇත. ප්‍රශ්න අංක 24. IMF විසින් ශ්‍රී ලංකාවට අවසන් වරට විස්තීර්ණ ණය පහසුකම යටතේ අනුමත කරන ලද ණය මුදල කොපමණද? ඩොලර් බිලියන 3යි. ප්‍රශ්න අංක 25. IMF විසින් ශ්‍රී ලංකාවට අවසන් වරට විස්තීර්ණ ණය පහසුකම ලබා දුන්නේ කුමන වර්ෂයේද? 2023 වර්ෂයේදී. ප්‍රශ්න අංක 26. විස්තීර්ණ ණය පහසුකම යනු කුමක්ද? IMF විසින් රටක දිගු කාලීන ආර්ථික ගැටලු විසඳීමට ලබා දෙන දිගු කාලීන ණය පහසුකමකි. ප්‍රශ්න අංක 27. සමීපස්ථ ණය පහසුකම යනු කුමක්ද? IMF විසින් රටක කෙටි කාලීන ආර්ථික ගැටලු විසඳීමට ලබා දෙන ණය පහසුකමකි. ප්‍රශ්න අංක 28. IMF විසින් අඩු ආදායම්ලාභී රටවලින් ණය සඳහා අය කරන පොලී ප්‍රතිශතය කොපමණද? 0.0යි. ප්‍රශ්න අංක 29. IMF හි අරමුදල් සඳහා වැඩිම දායකත්වයක් ලබා දෙන රට වනුයේ ඇමරිකා එක්සත් ජනපදය. ප්‍රශ්න අංක 30. SDR වටිනාකම තීරණය වන්නේ කුමන මුදල් ඒකකය මතද? ඇමරිකානු ඩොලර්, යූරෝ, යුවාන්, යෙන්, බ්‍රිතාන්‍ය පවුම්. අපි දැන් බලමු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ සාරාංශය. IMF බිහිවන්නේ බ්‍රෙටන් වුඩ්ස් සමුළුවේදී 1944 වර්ෂයේදී තමයි මේ ස්ථාපිත කරන්නේ. මේ වන විට සමාජික රටවල් 190කින් සමන්විත වන අතර ප්‍රධාන මූලස්ථානය වොෂින්ටන් DC හි පිහිටලා තිබෙනවා. IMF හි විශේෂ මූල්‍ය ඒකකය SDR, ඒ කියන්නේ විශේෂ ගැනුම් හිමිකම. IMF කළමනාකරන අධ්‍යක්ෂිකාව බල්ගේරියානු ජාතික ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී එවන් පපාජෝජියෝ. මෙම IMF අරමුදල සඳහා වැඩිම දායකත්වය දක්වන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකාවට තමයි වැඩිම කෝටාව සහ වැඩිම ඡන්ද බලය තිබෙන්නේ. ඒ වගේම නිෂේධ බලය හිමි රට වන්නේත් ඇමරිකාව. IMF මගින් තම සමාජික රටවල් සඳහා ඩොලර් ට්‍රිලියනයක් දක්වා ණය පහසුකම් සපයනු ලබනවා. ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එක්ව ක්‍රියා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව අද අපි සාකච්ඡා කළා. ඉදිරියටත් මෙවැනි වීඩියෝ නැරඹීමට GK Zone LK YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.